දන්නවද තවත් අනුවන කතාවක්? මේ කාටවත් පහර ගහනව නෙවෙයි. කවුරුවත් විවේචනය කරනවත් නෙවෙයි. පහර ගන්න අවශ්‍යතාවයක් නැහැ. විවේචනය කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. මේ සමාජගත කරලා තියෙන දේවල් නිවැරදි කරන එක විතරයි අපි කරන්නේ. අන්තර්ජාලයට එකතු කරලා තියෙන සමාජගත කරලා තියෙන දේවල් නිවැරදි කරන එක වැරද්දක් නෙවෙයි. දවසක් මීවන පලානි සිරිදම්මාලංකාරගෙන් කෙනෙක් අහනවා අර යාංගල් මෝදර රේල් ගේට්ටුවට උඩ පැත්තෙන් මොකද්ද තියෙන්නේ කියලා. ඔය පොල් ගහ වෙලට යනකොට අලව්වේ ඉඳලා යාංගල් මෝදර රේල් ගේට්ටුව තියෙනවනේ. ඔතන දකුණු අත පැත්තේ මාවයේ තියෙනවා අලව්ව පැත්තේ ඉඳලා යනකොට වම් අත පැත්තේ කන්දක් තියෙනවා. එතකොට මීවන පලානි කියනවා සුද්දෝ ඉන්න කාලේ ඔතෙන්ට ලෑල්ලක බෝඩ් එකක් දාලා තිබ්බනේ. පාරිලෙයක වනේ කියලා. එතකොට මෙයා හැදුවා මෙතෙන්ට කතාවක්. මේක තමයි හෙළබිමේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ. දැන් ඒගොල්ලන්ගේ කතාවනේ ඒක. ඒ කාලේ පාරිලෙයක වනේ මෙතන කියලා. ඔය ඔතන ආරණ්‍ය සේනාසනයක් අදටත් තියෙනවා. පොඩි ලෑලි කෑල්ලක බෝඩ් එකක් දාලා තිබ්බා. පාරිලෙයක වන අරණ කියලා. ආරණ්‍යයකට නම් දානවනේ. එහෙම දාපු නම් අද තියෙනවා. දැන් ඔය ගෝසිංහ වනය කියලා අද තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ගෝසිංහ වනයක් තිබුණා. ඉතින් අද ස්වාමීන් වහන්සේලා ගෝසිංහ වනය කියලා දාගෙන තියෙනවා. කැබිති කොල්ලාවේ ගෝසිංහ වනය තියෙනවා. දැන් මීවන පලානේ හාමුදුරු ඔය බෝඩ් එක දැක්කොත් ඒකටත් කියයි ගෝසිංහ වනය කියලා. ඒ වගේම තමයි මේ ජේතවනාරාමයේ අද තියෙනවා. වේළුවන ආරණ්‍ය සේනාසනය කියලා තියෙනවා. ඒ හින්දා මේ වගේ හිතුණු තැන්වලට හිතුණු නම් කියන මානසිකත්වය ඇත්තටම දුර්වලයි. අපි අවබෝධයක් ඇති පිරිසක් විදිහට එක පුජ්‍යලයන් අනුකරණය කිරීම, ඒ වගේම පුජ්‍යල ප්‍රසාදයේ පුජ්‍යලයන් සරණ යාම, පුජ්‍යලයන් විශ්වාස කොටගෙන ධර්මයේ හැදෑරීමට වඩා අපි උනන්දු වෙන්න ඕනේ මධ්‍යස්තව එක පුජ්‍යලයන් සරණ යන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ නම් වූ එකම ශාස්ත්‍රෝන් වහන්සේව සරණ යන්න. දැන් බුදුරජාණන් වහන්සේව සරණ ගිය කෙනෙක් පුජ්‍යලයෝ සරණ යන්නේ නැහැ. එයාගේ එකම සරණ, එකම පිහිට, එකම පිළිසරණ භාග්‍යතුන් වහන්සේ. ඒ වගේම තමයි එක එක්කිනාගේ මතිමතාන්තර. දැන් අරයාගේ බණ මෙයාගේ බණ කියලා අපිට ගන්න බෑ. එතකොට අහවල් හාමුදුරුවෝ කියන කතා අහවල් හාමුදුරුවෝ කියන කතා කියලා ගන්න බෑ. අපිට ගන්න පුළුවන් එකයි. ඒ මොකද්ද? තථාගත බුදුරජාණන් වහන්සේගේ ස්වාක්කාත ආදී මේ ගුණවලින් සමන්විත ධර්මය. එතකොට ඒ ධර්මයේ ත්‍රිපිටක මූලාශ්‍රවල තියෙනවා. ඒ වගේම ඒ ධර්මය අදටත් විවෘතව තියෙනවා. දැන් මේ කවුරුවත් මේ පසු කාලීනව දැන් මාර්ගඵල ලබන ශාසනය නැති වෙලා ගිහිල්ලා අපි තමයි අලුතෙන් හොයාගත්තේ කියලා මේ කාටවත් එහෙම ආයමත් මේ වැළලී ගිය ශාසනයක් මතු කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ පරියාප්තිය ඇතිතාක්කල් ප්‍රතිපත්තිය අනුගමනය කරන්න හැකියාව තියෙනවා. ප්‍රතිපත්තිය අනුගමනය කරනයි ප්‍රතිවේද කරනවා. ඒක තමයි ශාසනයේ ස්වභාවය. එතකොට ඊළඟට අපි එක පුජ්‍යල කණ්ඩායම් නෙවෙයි අල්ල ගන්න ඕනේ. අපි අල්ල ගන්න ඕනේ තෝරගන්න ඕනේ ශ්‍රාවක සංඝරත්නය. සංඝරත්නය සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමිච්චපටිපන්න ආදී ගුණ වලින් යුක්ත සංඝරත්නය. ඔන්න ඔය තිසරණේ තේරුම් ගත්ත කෙනෙක් පුජ්‍යල ප්‍රසාදයකට වැටෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ අහවල් ආමඳුරුවන්ගේ බණ, අහවල් තැන බණ කියන එහෙම වැටෙන්න ඕනේ නැහැ. ඒකේන කොතනින් හරි කොයි ස්වාමීන් වහන්සේ කෙනෙක් හරි අපි හරි කවුරු හරි තථාගත බුද්ධ වචනේ විතරක් කියනවා නම් තමන්ට හිතිච්ච ප්‍රලාප කියන්නේ නැතුව තථාගත බුද්ධ වචනේ විතරක් කියනවා නම් තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියනවා නම් ආන්ගේ ධර්මයේ විතරක් අරගෙන ඒ ධර්මයේ ඔස්සේ ප්‍රතිපදාව වඩලා නිවන අවබෝධ කරගන්නයි මහන්සි ගන්න ඕනේ. ඒ හින්දා මේ එක අය කියන ඔය නොඑක් කතා හිතට ගන්න එපා.
අපි බුදුරජාණන් වහන්සේව සරණ ගිය ශ්‍රාවකයන් වශයෙන් කටයුතු කරමු.